බෑන්ඩ් සීල යන්ත්‍රය. මේක සම්පූර්ණයෙන්ම ඔටෝමැටික් වැඩ කරන යන්ත්‍රයක්. අපේ පැකේජ් එකත් එක්ක ඔයාලට හම්බ වෙනවා FR 900 බෑන්ඩ් සීල එක, පවර් කෝඩ් එක, අකුරු ඉලක්කම් තියෙන වීල් එක, අමතරව බෙල්ට් දෙකක්, වීල්, බෙල්ට් ගලවන්න ඕන වෙන ටූල් ටික සහ මැනුවල් එක. මේක පාවිච්චි කරන්න ඕනේ පුහුණුව තියෙන පුද්ගලයෙක්. පවර් එක ඔන් කරන්න යන්න එපා එකපාරට. මේ කොළ පාට බෙල්ට් එක ඔයාලා තියලා තියෙන මේසෙට හරි නැත්නම් තියලා තියෙන තැනට හරි සමාන්තරව තියනවාද කියලා චුට්ටක් බලන්න. ඇද නැතුව තියනවාද කියලා. ඇද වෙලා නම් බේස්මන්ට් එකේ තියෙන ස්කිව් දෙකෙන් මේ ස්කිව් දෙකෙන් ඇඩ්ජස්ට් කරලා උඩ පහළ වෙනස් කරගන්න. ट्रांसपोर्ट එකේදී ප්‍රශ්නයක් වෙලා නම් ඒක හොයාගන්න මේ වීල් කරකවලා මේ බෙල්ට් එකත් අතින් කරකවලා බලන්න ප්‍රශ්නයක් නැතිව කැරකෙනවාද කියලා. එහෙම කරකවලා බලලා ඉෂුව එකක් නැත්නම් විතරක් පවර් එකට ගහන්න. පවර් එකට ගහන්න මෙතනින්. මෙතනින් පවර් එක ඔන් කරලා මෙතනින් අපි පවර් බටන් එකත් ඊට පස්සේ ඔන් කරගන්නවා. මේක තමයි අපි සීල් කරන්න හදන මැටීරියල් එක. මේක ටිකක් තුනී මැටීරියල් එකක්. මේකේ ෆ්ලයි දෙකක් තියෙනවා. අපි මේක මේ ඇතුළේ රෝල් එකෙන් දාලා සීල් කරනකොට මේක තුනී නිසා මේක ඇතුලෙන් යනවා. මීට වඩා ටිකක් ඝනකම එකක් අපි දානවා නම් අපි මේ රෝල් දෙක අතර තියෙන ગેප් එක වැඩි කරගන්න ඒක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඒකට අපි මෙතනයි මේ තියෙන ඇන වලින් ගලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි මේක ගලව ගන්නවා. ඊට පස්සේ මෙතන රෝල් දෙක අතර ગેප් එක අපි වැඩි කරගන්න මෙන්න මෙතනිනුයි මේක ඇඩ්ජස්ට් කරගන්නවා. එහෙම ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ අපි ආපහු මේක තියලා මේක තියනවා. අපි දැන් මේ විදිහට මේක සවි කරගත්තා. අපි දැන් මැෂින් එක පවර් ඔන් එකේ තියෙන්නේ. දැන් අපි මේකේ ෆෑන් එක ටර්න් ඔන් කරගන්නවා. ඊට පස්සේ අපි මේකේ හීට් එක හදා ගන්නවා. හීට් එක හදාගන්නේ මෙතන මේ සෙට් කියලා තියෙන එකට ගිහිල්ලා එතකොට මෙතන අපිට පෙන්නනවා මෙතනින් අපි shift කියන එක දීලා අපිට ඕන ගානට මේක හදා ගන්නවා. මෙතන අඩු කරන්න නම් down කියන එක දෙනවා. අපි මේක දැන් 150ට විතර දාගමු. ඒ විදිහට දීලා ආයෙ set කියන එක දුන්නාම එතකොට heat එක set වෙනවා. ඊළඟට අපි මේක ස්පීඩ් එක හදා ගන්නවා. ස්පීඩ් එක අපි ටිකක් අඩු කරගමු. මෙතනින් තමයි ස්පීඩ් එක අඩු වැඩි කරන්නේ. මම මේ සීල් කරන්න හදන පොලිතීන් එක මම ඊට කලින් සීල් කරලා බලලා තියෙන එකක්. ඒ නිසා මම දන්නවා මේකට ස්පීඩ් එක කොච්චරක්ද හීට් එක කොච්චරක් දෙන්න ඕන කියලා. දැන් මේකේ හීට් එක 200ට තියෙන්නේ. ස්පීඩ් එක මේ ගානේ තියෙන්නේ. ඔයාලා ගන්න මේ මැටීරියල් එක ඉස්සෙල්ලා ට්‍රයිල් කරලා බලන්න. දැන් අපි මේක සීල් කරගමු. මේක මෙන්න මේ විදිහට දැන් අපි මේක දාලා බලමු. දැන් අපි මේක සීල් කරගත්තා. මේක හොඳට සීල් වෙලා තියෙන්නේ. ගැලවෙන්නේ නැහැ. මේකෙන් තමයි අපි manufacture date, expire date වගේ දේවල් සීල් එකට වදින්න දාගන්නේ. අපි මේකේ මෙන්න මේ tool එක අරගෙන මෙන්න මේ පැත්තෙන් මේක වම් පැත්තට කරකවනවා. එතකොට මේ අපේ තියෙන අකුරු ටික මෙහෙම බිමට වැටෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක අපිට ඕන දින වගේ දේවල් දාලා සෙට් කරගන්න. මේ විදිහට අපි ගලවගත්තු කැලි ටික සෙට් කරගන්නවා. මේ විදිහට ඇතුළට තියලා කොහොම තද කරාම මෙන්න මේ විදිහට දිගටම අපි මේවා සෙට් කරගන්නවා.
දැන් මෙන්න මේ විදිහට අපි අපිට කැමති දිනේ දාලා මේ විදිහට සෙට් කරගත්තා. දැන් අපි මේ තියෙන වීල් එක මාරු කරලා මෙන්න මේ අපි දින තියෙන වීල් එක මේකට සෙට් කරගන්න ඕනේ. ඒකට අපි ඉස්සෙල්ලාම මෙතන ගලව ගන්න ඕනේ. දැන් අපි මෙන්න මේ විදිහට මේක කරලා ගලව ගත්තා. දැන් අපි මේ වීල් එක මෙන්න මේ වීල් එක ගලවලා සම්බන්ධ කරගන්න අපි ඉස්සෙල්ලාම මෙන්න මේ බෙල්ට් එක මාරු කර අයින් කරගෙන ඉන්නවා. අපි දැන් මේක මෙන්න මේ විදිහට ගලව ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේක ගලවගෙන අපි මෙන්න මේ වීල් එක දැන් මේකට සෙට් කර ගන්නවා. මේ වීල් එකේ මේ පැත්ත මෙන්න මෙතෙන්ට තියලා මේ ඇනේ තියලා අපි මේක සෙට් කර ගන්නවා. අපි දැන් මෙන්න මේ විදිහට වීල් එක සෙට් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන කලින් තිබ්බ විදිහටම ආපහු මෙතනට මේ බෙල්ට් එක සෙට් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ කැල්ල මෙතනට තියලා සෙට් කර ගන්නවා. සීට් එකේදීම සීල් කරලා බලමු. දැන් සීල් කරගත්තු එකේ ඩේට් එක හොඳට අපිට පැහැදිලිව පේන්න වැදිලා තියෙනවා. මේක ගැලවෙන්නෙවත් නැහැ. අපි දැන් මෙන්න මේ වගේ මෙටීරියල් වර්ග 5ක් විතර සීල් කරලා බලමු. හීට් එක 160 තියෙද්දි අපි ස්පීඩ් එක මෙන්න මේ ගානට විතර අරගෙන අපි මෙන්න මේක සීල් කරලා බලමු. දැන් අපි මේක සීල් කරගත්තා. මේක හොඳට සීල් වෙලා තියෙන්නේ. ගැලවෙන්නේ නැහැ. දැන් සීල් කරගත්තු එකේ ඩේට් එක හොඳට අපිට පැහැදිලිව පේන්න වැදිලා තියෙනවා. මේක ගැලවෙන්නෙවත් නැහැ. මේ විදිහට අපි අනිත් ඒවාත් සීල් කරගමු. අපි දැන් මේ ටිකත් සීල් කරගත්තා. පාවිච්චි කරලා එකපාරටම මැෂින් එක ඕෆ් කරන්න එපා. කූලින් ෆෑන් එක ඔන් එකේ තියලා මේ හීට් සීල් එක ඕෆ් කරලා ඊට පස්සේ බෙල්ට් එක ටිකක් වෙලා රන් වෙන්න දෙන්න. මොකද එහෙම නැත්නම් හීට් වෙනවා. හීට් වෙන එක එකපාරටම නිවෙන්නේ නැහැ. ඒ නිසා පොඩි වෙලාවක් තියන්න. හීට් වෙලා තියෙද්දි අපි නැවැත්තුවොත් වීල් දෙක ඩැමේජ් වෙනවා. එහෙම වීල් දෙක ඩැමේජ් වෙලා තිබ්බොත් වොරන්ටි හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා හරියට මැෂින් එක මේන්ටේන් කරලා නැහැ. ඒ නිසා එකපාරටම පවර් ඔෆ් කරන්න එපා. කලින් කියපු විදිහට ටික වෙලාවක් තියලා පවර් බටන් එක අපි ඕෆ් කරගන්නවා.